ඔන්න මම අද හදන්නේ මගේ පුංචි ටේබල් එකට ගහන්න යන්නේ ලයිට් කෑලි දෙකක්. ඉතින් බලමු කොහොමද ලයිට් කෑලි දෙක ගහන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා 9 වෝල්ට් බැටරිය. ඊට පස්සේ මේ වගේ පොඩි ස්විච් එකක් ඕන වෙනවා. ඊට පස්සේ කැමති පාටකින් ලයිට් කෑලි දෙකක් ඕන වෙනවා. රුපියල් 50 ලයිට් කෑලි ගත්තා නම් ඇති. ඊට පස්සේ 9 වෝල්ට් එකට ගහන ක්ලිප් එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ ග්ලූ ගන් බටයක් ඕන වෙනවා. ඉතින් මේක අලව ගන්න මොහොතට. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මම මේ විදිහට අපේ සුදු පාටයි රතු පාටයි තමයි මම ගත්තේ. ඉතින් ඕගොල්ලන්ට කැමති පාටක් මේකට ගන්න පුළුවන්. ඉතින් මේක මම මේ විදිහට මේක අමුණ ගන්නවා මේ විදිහට දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මම මේ විදිහට කළු ටේප් එකක් භාවිතයෙන් ලයිට් එක අලව ගන්නවා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවාද මම මේ ලයිට් එක මේ කරගෙන තියෙන්නේ දැන් අපි බලමු මේක දැන් ඔයගොල්ලන්ට පේනවාද වත්තු වෙනවා. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ. ඉතින් මම දැන් මුලින්ම මම මේ ලයිට් එක ඔක්කොම පැත්තකින් තියලා 9 වෝල්ට් බැටරියට මගේ මෙන්න මේ ගත්තු ක්ලිප් කෑල්ල සම්බන්ධ කරගන්නවා මේ විදිහට. ඉතින් මම මේ විදිහට දැන් මේක සම්බන්ධ කරගන්නවා. ටිකක් තද කරන්න ඕන නැත්නම් වැටෙන්නේ නැහැ මේක. ටික් ගාලා පොඩි සද්දයක් ඇහෙනකම් ඔයගොල්ලෝ මේක තද කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක හදවගන්න. ඉතින් ඕන කෙනෙක් දන්න මම හදාගෙන ඉන්න ටික. හරි ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම දැන් මේක හදාගත්තා. දැන් මම මේක හදාගෙන තියෙන ඔයගොල්ලන්ට පේන ඔක්කොම වයර් අමුණගෙන තියෙන තාම ටේප් කරේ නැහැ. දැන් ස්විච් එක දැම්මම ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඒක වැඩ කරන විදිහ. ඉතින් දැන් මම මේ විදිහට මේ ටික ඔක්කොම දැන් ටේප් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් එක්කෙන ඉන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එකේ දාගෙන දේවල් comment එකකුත් දාගෙන යන්න. ඉතින් බලමු කොහොම හරි ඔන්න දැන් මේ ටික ටේප් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන් මම මේක සම්බන්ධ කරගෙන තියෙන විදිහ. ඉතින් දැන් මම මේකට රින ස්විච් එකට ලයිට් එකයි බැටරියයි වයර් දෙක සම්බන්ධ කරගත්තා. ඉතින් දැන් අපි මේකට ටේප් කෑල්ලක් ගහගන්න. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් ස්විච් එක දැම්මම මේක වැඩ කරන විදිහ. දැන් මම මේක ග්ලූ ගන් බටේ රත් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේක මම හයි කරන්න යන්නේ මෙන්න මෙතන උඩ. ඉතින් බලමු කොහොමද මේක හයි කරන්න කියලා. හරි ඉතින් දැන් මම මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන උඩ තමයි හයි කරන්න යන්නේ. ඉතින් මුලින්ම අපි ග්ලූ ගන් බටේ රත් කරගන්න ඕන මේ විදිහට. හරි ඉතින් මම ඒක රත් කරගත්තා ඔයගොල්ලන්ට පේනවා ඉතින්. දැන් අපි මේකේ බැටරියෙන් චුට්ටක් වැඩි ගන්න නැතුව උඩ කොටසේ පොඩ්ඩක් ගා ගන්නවා මේ විදිහට. ගාගෙන මම මේක මෙතනින් අලව ගන්නවා. දැන් මම මේ විදිහට ඔයගොල්ලන්ට පේනවාදී කැමති තැනකින් අලව ගන්න පුළුවන්. මම මෙතනින් අලව ගන්නවා මගේ මේසේ. මගේ මේසේ අර බඩු තියෙන තැන යට ප්‍රදේශය තමයි මම මේක හදන්න හදන්නේ. ඒ ඔයගොල්ලන්ට පේනවාදී දැන් හොඳ එළියක් තියෙවි මේක අපි හයි කරාම මේ මේසෙට. එඩිට් කරද්දි නැත්නම් වීඩියෝ රෙකෝඩ් කරද්දි වගේ ලස්සන එළියක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම මේ විදිහට ස්විච් එකටත් මෙන්න මේකෙන් චූට්ටක් ගාලා බලනවා අලවෙන්න පුළුවන්ද කියලා. මේක අලවෙන්නේ නැහැ. අපි දැන් ඉතින් මේක ආයෙ රත් කරලා මේකට අලව ගමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද මම දැන් මේක රත් කරගෙන අපි ස්විච් එකට දාගත්තා. ඉතින් දැන් මම මේ විදිහට මේ ස්විච් එක මේකේ දාරේ අයිනෙම අලව ගන්න මට මේ ස්විච් එක දාන්න පුළුවන් වෙන ලේසියට. හරි මම මේ විදිහට අපේ මම ගත්ත ලයිට් කෑලි දෙක ග්ලූ ගන් ගාලා අලව ගන්නවා මට කැමති තැනකින්. ඔයගොල්ලන්ට කැමති තැනකින් යටින් නම් යටින් උඩින් නම්
ඔගේ කැමති තැනකින් අලව ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගූගල් පාවිච්චි කරනවා නම් මේකට ගොඩක් ලේසි. සෙලෝ ටේප් ගාද්දී පොඩ්ඩක් අමාරු හින්දා. මේ විදිහට අර එළියට පැන වයර් ටිකක් මම අලව ගන්නවා මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද දැන් මම ද ස්විච් එක දාලා පෙන්නන්නම්. මගේ ෆ්ලෑෂ් එකේ හින්දා පොඩ්ඩක් අවුල්ලාදී නේ. මම ෆ්ලෑෂ් එක ඕෆ් කරගත්තා ඔයගොල්ලන්ට පේනොත් දැන් බලන්න මේ සිල ලස්සන එළියක් දැනෙනවා. ඔයගොල්ලන්ට පේනවාද වෙනදට වඩා ටිකක් රතුයි සුදුයි එකතු වුණාම ටිකක් ලස්සන දෙයක් හම්බෙනවා. ඔයගොල්ලන්ට පේනවාද දැන් ඒක තිබ්බේලි මම දැන් ලයිට් එක දාගෙන කතා කරනවා. ඔයගොල්ලන්ට පේනවාද ටික රෝස පාටට හොල් වෙලියක් තමයි එන්නේ. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම like එකකුත් වීඩියෝ එකට දාගෙන යන්න. මේ වීඩියෝ එක දැක්ක දේවල් comment කරලා යන්න. goodbye.